හෙලෝ ගයිස් ඉතින් අදත් ඔගලන් අයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් දැන් හැමෝම දන්නවා මම කතා කරන ටොපික් මොනවද කියලා. ඉතින් අදත් කවුරුත් වැඩි කතා කරපු නැති ටොපික් එකක් ගැන තමයි ඔයගොල්ලත් එක්ක කතා කරන්න ආවේ. ඉතින් thumbnail එක බලපු අය කොහොම දන්නවා මොකද්ද මේ කතා කරන්නේ කියලා. ඉතින් ගොඩක් මිනිස්සු දියුණු වෙන්න කියලා හිතාගෙන රට යනවා. ඒ රට ගියාට කමක් නැහැ. රට ගිහිලා දියුණු වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් මිනිස්සු රට යන්න ගන්න ඩිසිෂන්ස් ගන්නේ එක්කෝ අවුරුදු ගානකට කලින් අහපු දේවල් බේස් කරගෙන, එහෙම නැත්නම් අවුරුදු ගානකට කලින් අහපු ඩේටා බේස් කරගෙන, අවුරුදු ගානකට කලින් Tamanට හම්බෙච්ච දේවල් බේස් කරගෙන, එතකොට අවුරුදු ගානකට කලින් රට ගියපු මිනිස්සු කරපු කියපු දේවල් බේස් කරගෙන තමයි ඩිසිෂන් අරගෙන මේ 2025 වෙනකොට රට යන්න ඔයගලන් ලෑස්ති වෙන්නේ. ඇත්තටම ඔයගලන් රට යන්න ලෑස්ති වෙනකොට 2024 ඩේටාවත් ගන්න බැරි තරමට දැන් මේක ඒ හා සමානව ළඟ චේන්ජ් වෙන ගානකට මේක ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයා හැමතිස්සෙම 2025 යන්න ඉන්නවනම් 2025 ඒ මාස දෙක තුනකට කලින් ඩේටා බේස් කරගෙන තමයි ඔයා තීරණය කරන්න ඕනේ. ඊට කලින් ඩේටා බැලුවට කමක් නැහැ. හැබැයි ඒව බලලා ඔයාට අද ගැන ඔයාට තීරණය කරන්න කවදාවත් බෑ. ඉතින් මේ මං අත්දැකීමෙන් කියන්නේ මේ ඉන්න කැනඩාවේ අවුරුදු ගානකට කලින් තත්ත්වය හාත්පසින්ම වෙනස්, අද තත්ත්වය හාත්පසින්ම වෙනස්. ඉතින් අද අපේ ටොපික් එක තමයි ඕගොල්ලන් දියුණු වෙන්න කියලා යන රටේ ඇත්තටම ජොබ් නැති රටකට ඕගොල්ලන් ගියොත් මොකද ඕගොල්ලන්ට වෙන්නේ? මොකද්ද ඕගොල්ලන්ගේ අනාගතය? එතකොට මොකද්ද මේ ජොබ් නැති රටක් කියන්නේ? මොකද්ද මේ කතාව? අපි ඉස්සෙල්ලා මේක පැහැදිලි කරන් යමු. ඇත්තටම අපිට රටවල් බැලුවහම පිටින් බැලුවහම පේන්නේ ඒ රටවල් දියුණු වෙලා, රටවල් ලස්සනයි, පාරවල් ලස්සනයි, ලස්සන බස් වලින් මිනිස්සු යනවා, හැමතැනම ওই මෙට්‍රෝ ට්‍රේන් කියයි, යන්න එන්න වාහනද, මිනිසුන්ගේ ලයිෆ් ස්ටයිල්, ඕවා තමයි අපිට රටක් පිටින් බැලුවහම පේන්නේ. කැනඩාවට ඇවිල්ලා බැලුවත් ඔච්චරම තමයි, ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා බැලුවත් ඔච්චරම තමයි, නිව්සීලන්ත වලට ගිහිල්ලා බැලුවත් ඔච්චරම තමයි. හැබැයි අපි මේක ඇතුළට ගිහිල්ලා බැලුවොත් මේ රටේ මිනිස්සු ජීවත් වෙන්න මොනවද කරන්නේ? මේ රට ඇතුලේ රස්සාවල් තියනවාද? සමහර වෙලාවට රස්සාවක් තියෙන්න පුළුවන්. ඒ රටේ ඉපදිලා ඒ රටේ ඉන්න මිනිහෙක්ට රස්සාවක් තියෙන්න පුළුවන්. පිටින් යන මිනිහෙක්ට මේ රටේ රස්සාවල් තියනවාද? එතකොට පර්සන්ටේජ් එකක් විදියට ඕගොල්ලන් යන්න ප්ලෑන් කරන රටේ රැකියා විරහිතභාවය කොහොමද? එතකොට මෙන්න මේ ඩේටා හරියට ඇනලයිස් කරලා බලන්න. නැත්නම් ඔයාට ඇත්තටම ජොබ් එකක් හම්බ වෙලා ගියත් ඒ ජොබ් එකෙන් ඩිවෙලොප් වෙන්න හරි අමාරුයි. රැකියා විරහිතභාවය කොච්චරද මේ රටේ? එතකොට මේ අපි යන රටේ මිනිස්සු කරන රැකියාවල් තමන්ට ඉගෙන ගනිපු මේ ඩේටා ඔයගලන්ට ගන්න පුළුවන්. තමන්ගේ උගත්කමේ හැටියටද මේ රස්සාවල් කරන්නේ. එතකොට රටේ සාක්ෂරතාවය කොයි හරි ලෙවල් එකකද තියෙන්නේ? මෙන්න මේ අඩුම ගානේ මෙන්න මේ බේසික් ඩේටා ටිකවත් බලාගෙන යන්න. මොකද මේක කියන්න හේතුවක් තියෙනවා. මේක ඇත්තටම මම මේ ගොඩක්ම කතා කරන්නේ ස්ටුඩන්ට් වීසා එන කට්ටිය ගැන. හැබැයි මේක අනිත් රැකියාවලට යන අයටත් මේක ගොඩාක් දුරට බලපානවා මේ කියන தත්ත්වය. ඉතින් අද වෙනකොට ඔයගලන් දන්නවා ලෝකේ ගොඩක් තැන්වල රටවල් වල මේ අපි ජනප්‍රියයි, අපි දියුණුයි කියලා හිතන් හිටපු රටවල් වල මිනිස්සු උද්ඝෝෂණය කරනවා පිට රටින් මිනිස්සු ගන්න එපා කියලා. මොකද මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ රටවල් ඇතුලේ මිනිස්සු ඇවිල්ලා පැක් වෙලා මේවයි දැන් රටේ රස්සාවල් නැහැ, ඔපචුනිටිස් නැහැ. ඇත්තටම කැනඩා කියන රට ඉස්සර හැඳින්නුවේ land of opportunities කියලා. ඉතින් land of opportunities තියෙනවා. හැබැයි ඒ ඔපචුනිටි එක ගන්න සමහර වෙලාවට අපේ අතේ ලොකු මුදලක් තියෙන්න ඕනේ. දැන් ඔපචුනිටිස් කැනඩාව ඇතුලේ දැනටත් තියෙනවා. බිස්නස් එකක් කරන්න පුළුවන් අයට ඔපචුනිටිස් තියෙනවා. ඉතින් සල්ලි තියෙනවා නම් ඇත්තටම අතේ ඕන තරම් ඔපචුනිටිස් තියෙනවා. ඒක කැනඩාවේ වෙන්න පුළුවන්, ඒක ලංකාවේ වෙන්න පුළුවන්. ඇත්තටම අතේ සල්ලි තියෙනවා නම් ඔපචුනිටිස් ඕන තරම් තියෙනවා. දැන් අපි සල්ලි සීමිත ප්‍රමාණයක් තියාගෙන අපි ඒක වැඩි කරගන්න හරි, අපි දියුණු වෙන්න හරි රටකට යනවා නම් එතකොට ඒ යන රටේ අපිට ඔපචුනිටිස් නැත්තම් එතකොට ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් හරියට හොයලා බලන්න ඕගොල්ලන් රට යන්න ප්ලෑන් කරනකොට ඔයා යන රටේ ජොබ් තියනවාද? මම මේ පළවෙනි කතාව විතරයි කියන්නේ ජොබ් තියනවාද? ඊට පස්සේ බලන්න ඔයාට මොන වගේ ස්කිල් සෙට් එකක්ද තියෙන්නේ? දැන් රට යන්න අපි ප්ලෑන් කරනකොට අපි බලනවා අපිට මොන වගේ ස්කිල් සෙට් එකක්ද තියෙන්නේ? මගේ මේ ස්කිල් වලට හරියන ජොබ් ඒ රටේ තියනවාද? මුලින්ම අපි බලන්නේ මේ රටේ රැකියා විරහිතභාවය කොහොමද? ඊට පස්සේ මේ රටේ ජොබ් තියනවද?
මොනවා හරි ජෙනරලි. ඊට පස්සේ අපි බලනවා මම මේවට හේතු කියන්නම් ඇයි මේවා කරන්න කියලා. මේකේ ලොකු කතාවක් තියෙනවා. හේතු කියන්න. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ අපි යන රටේ අපේ ස්කිල් වලට මැච්චෙන ජොබ් තියෙනවා. මොකද මේක බලන්න හේතුව අපේ දැන් ලංකාවේ ඇත්තටම මේ ලංකාවේ ඇත්තටම අර නිෂ්පාදන ආර්ථිකයක් කියලා එකක් නැහැනේ. එතකොට අපේ ස්කිල් ලේබර්ස්ලා ගොඩක් ඉන්නවා තමයි. හැබැයි අපේ ගොඩක් මේ රටේ යන ලෙවල් එකේ මිනිස්සු ගොඩක් ඔෆිස් ජොබ් කරපු අය. මෙහෙම අය තමයි මේ අපි කියන මේ ඔය ස්ටුඩන්ට් වීසා දාලා රට යන්නේ. ඕවට යන්නේ මේ ගොඩක්ම ඔෆිස් වල වැඩ කරපු කට්ටිය. එතකොට මෙහෙම එක්කෙනෙක් රට යනකොට ඕගොල්ලන් බලන්න ඕගොල්ලන්ට මේ වගේ මේ ඔපචුනිටිස් මේ ඔෆිස් කරපු ජොබ් එකවුන්ටන්ට් හරි මොනවා හරි මේවා ඒ රටේ ගිහිල්ලා ඔයාට කරන්න පුළුවන්ද? ඒ රටේ එකවුන්ටන්ට් දැන් ඔයා මෙහි එකවුන්ටන්ට් කෙනෙක් නම් ඒ රටෙත් එකවුන්ටන්ට්ලා ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි එකවුන්ටන්ට්ලාට කොච්චර ඩිමාන්ඩ් එකක් තියෙනවද? ඒකට ඒ කියන්නේ ඉන්න පිරිස මදිද එකවුන්ටන්ට්ලා ඒ රටේ? එතකොට එහෙම පොඩ්ඩක් හොයලා බලන්න. එතකොට ඔයාට තේරෙනවා ඔයා යන රටේ ඔයාට growth එකක් තියෙනවද? මොකද අපි දියුණු වෙන්න කියලා යන රටේ අපිට growth එකක් නැත්තම් අපි ඉන්න රටට තරම්වත් ඒකෙන් ඇත්තටම අපිට දියුණුවක් අත් වෙන්නේ නැහැ. මම මේ කියන්නේ මිනිස්සු ඩිසිෂන් ගත්තට පස්සේ ඒගොල්ලන්ට ඒක වැරදුනා කියලා තේරෙන්න ටිකක් කල් යනවා. එතකොට අපේ වයස ගිහිල්ලා ඉවරයි. එතකොට අපිට සමහර වෙලාවට ඒ ඩිසිෂන් කරෙක්ට් කරගන්න ඌමනාව තිබ්බත් ඒකට පසු ඒ කියන්නේ ඒකට වෙලාව මදි. ඒ අතරේ අපිට ගොඩක් දේවල් මිස් වෙලා හැරෙන්න බැරි දුරකට අපි ඇවිල්ලා. එතකොට මේවා වෙන්න කලින් දැනගත්තා නම් අපිට පුළුවන් අපේ ඩිසිෂන් එක හරියට ගන්න. එතකොට ඕගොල්ලන් මුලින්ම බැලුවා රස්සාවල් තියනවද රටේ? ඊට පස්සේ බැලුවා තමන්ගේ ස්කිල් වලට හරියන රස්සාවල් තියනවා. ඉතින් ඕගොල්ලන් දැකලා ඇති ගොඩාක් අය මම මේ වටපිටාවත් එක කතා කරගෙන යන්නේ. ඕගොල්ලන් දැකලා ඇති ගොඩක් අය වැඩි ඉගෙන ගන්න නැතුව කියලා අපිට බාහිරින් පේනවා මෙයා රට යන්නේ වැඩි ඉගෙන ගන්න නැතුව. දැන් අපිත් එක්ක ඇත්තටම හොම ඩිසිෂන් ගන්නපු ගොඩක් අය හිටියා. ඒ කියන්නේ දැන් මාත් එක්ක අපිත් එක්ක ඉගෙන ගනිපු අය ඉන්නවා O level වලින් හැරිලා ගිහිල්ලා O level වලින් හැලුණා. A level කරේ නැහැ. ඊට පස්සේ හොටෙල් කෝස් එකක් කරා. එහෙමම රට ගියා. ඒ මිනිස්සු ඩිවෙලොප් වුණා. එතකොට ඒක දිහා බලලා තව සෙට් එකක් හිතනවා. යකෝ මූ O level වත් කරන්නේ නැතුව දැන් ඌ කරපු හොටෙල් කෝස් එක ගැන අරුට කිසිම තේරුමක් නැහැ. ඒක ගැන මෙලෝ අවබෝධයක් නැහැ. අරු හිතන්නේ යකෝ මූ හොටෙල් මේ O level වත් A level වත් කරන්නේ නැතුව මේ රට ගිහිල්ලා මෙහෙම වුණා නම් මට බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් තියෙනවා, මට MBA එකක් තියෙනවා. මේ මට මොනවා කරන්න බැරිද කියලා වගේ ලෙවල් එකකට අපි හිතන්න ගන්නවා. හැබැයි ඒක නෙමෙයි ඇත්ත. එතකොට අර මිනිස්සයා O level කරලා එයාට මුලින් ඉඳලම රට යන ටාගට් එකක් තිබ්බා. එයා ඒ රට යන අදාළ කෝස් එක තමයි හොටෙල් කෝස් එක කරේ. එතකොට එයා දන්නවා එයා දැන හෝ නොදැන කාගෙන් හරි අනුදැනුමක් ඇතුව හරි එයා හොටෙල් කෝස් එකක් කරා. ඒකෙන් එයා දන්නවා ඒකට ඩිමාන්ඩ් එකක් තියෙනවා කියලා. ඒ ඩිමාන්ඩ් එකට ඒ ස්කිල් එකට තියෙන ඩිමාන්ඩ් එකට තමයි එයා රට ගියේ. එතකොට එයාට එහෙ ගිහිල්ලා ඩිවෙලොප් වෙන්න එයාගේ ස්කිල් එක එයා හදාගෙන ගියේ. ඒ කියන්නේ එයාට ස්කිල් එකක් තියෙනවා. ඒ ස්කිල් එකෙන් එයාට ඒ කරියර් එක යන්න පුළුවන්. දැන් අපි තව එක්කෙනෙක් බිස්නස් මැනේජ්මන්ට් කරපු මිනිහෙක් එයා දිහා බලලා යකෝ මූ O level විතරක් කරලා මෙච්චර දුරක් ගියා නම් මම ඩිග්‍රී එකකුයි MBA එකකුයි තියෙන මට කොහොම දුරක් යන්න පුළුවන්ද කියලා හිතලා රට ගියොත් ඔයාට හැමදාම වෙන්නේ අරු අතන හෙඩ් චෙෆ් වෙලා ඉන්නකොට ඒ වගේ තැනක ක්ලීනින් කරන්න තමයි වෙන්නේ. ඒ කියන්නේ ඒක මේ ඉගෙනීමේ ප්‍රශ්නයක්වත් එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. ඔයා ඉගෙනගෙන තියෙන්නේ ඔයා යන රටට අදාළ දේවල් නෙමෙයි. එතකොට ඔයාගේ ක්වොලිෆිකේෂන් එක තියෙන්නේ වෙන කොහෙවත් ඒ ඔයා යන රටේ ඩිමාන්ඩ් එක තියෙන්නේ වෙන කොහෙටවත්. එතකොට මේ දෙක කවදාවත් එකම පාත් එකේ යන්නේ නැහැ. ඔන්න ඔය හේතුව ප්‍රධාන වශයෙන්ම බලපානවා රට එන අයගේ සක්සස් එකට. මොකද අපි දකිනවා වැඩි ඉගෙන ගනිපු නැති ස්කිල් එක හොඳට තියෙන අය ඇවිල්ලා ගොඩක් සක්සස් වෙනවා. ඒක දිහා බලලා ඉගෙන ගනිපු මිනිස්සු ඇවිල්ලා අසාර්ථක වෙනවා. මොකද උන්ට ඒ අදාළ ස්කිල් එක නැහැ. ඉතින් මේ ඔය ගැප් එක හරියටම තේරුම් ගන්න රට එන්න කලින් මම මේ කියන්නේ රට එන්න කලින් අයට එතකොට ප්‍රිපෙයාර් වෙන්න පුළුවන්. ඕගොල්ලන් එහෙම ස්කිල් දේවල් කරලා නැත්නම් අඩුම ගානේ රට යන්න කලින් මාස 6-7ක කෝස් එකක් හරි කරලා මේක ඉගෙන ගන්න පුළුවන්. මම ඇත්තටම කාටවත් සජෙස්ට් කරන්නේ නැහැ මචං කොහොම හරි රටකට වරෙන් උඹලට හිතේ හැටියට ඩෙවලොප් වෙන්න පුළුවන්. එහෙමනම් වෙන්න බෑ. මේක හරියට ප්‍රිපෙයාර් වෙලා එන්න ඕනේ. ඉතින් මට ඇත්තටම මේ මගේ එක්ස්පීරියන්ස් වලින් සහ මට ඇත්තටම මට අහන්න දකින්න ලැබෙන දේවල් දැක්කහම මට හිතෙනවා
මේක ඇත්තටම ඒ කියන්නේ මට කිසිම අවරෝධනයක් නැහැ මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මට ඇත්තටම හිතෙනවා මේ මිනිස්සු ඇවිල්ලා මෙහෙ විඳින දුක දැක්කහම ඒ මිනිස්සු එළියට ඇවිල්ලා කතා කරන්නේ නැහැ. ඒක දැක්කහම මට හිතෙනවා තව මිනිහෙක් ඇත්තටම මේක මේ බොරු ෆේක් එකකට රැවටිලා ඇත්තටම දැන් ওই දුකෙන් ඉන්නවා කියන මිනිහගෙත් Facebook page එක බැලුවහම අපිට පේන්නේ ඌ එන්ජොයි කරනවා වගේ. ඌත් එක්ක කතා කරාම තමයි තේරෙන්නේ ඌගේ ජීවිතය ඇතුළට ගියාම තමයි තේරෙන්නේ. ඒ කියන්නේ ඌ ඉන්න හැටි දැක්කම තමයි තේරෙන්නේ මේ යකා මේ පට්ට කුණු ගොඩගෙන හිර වෙලා ඉන්නේ කියලා. ඒ කියන්නේ Tamanට ගැලපෙන්නේ නැති තැනක ඇවිල්ලා බොරුවට ස්ට්‍රගල් කරනවා. ඉතින් හැබැයි යාගේ Facebook page එක Instagram එක බැලුවොත් හොඳට එන්ජොයි කරනවා වගේ පේන්නේ. ඉතින් ඇත්තටම අපි මිනිස්සු ඩිසයිඩ් කරන්නේ එහෙමනේ. දැන් එයාගේ යාළුවෝ වෙන ලංකාවේ ඉඳන් බලනවා නම් හිතන්නේ මට සිරි මූරට ගිහිල්ලා එන්න ඩිවලොප් වෙලා දැන් ගොඩ තමයි කියලානේ හිතන්නේ. ඇත්තටම ගොඩ නෙමෙයි. ඉතින් ඒක හන්දා මට ඒකමයි හිතෙන්නේ. ඒ කියන්නේ මේ මිනිසුන්ගේ පේන දේ නෙමෙයි ඇතුලේ තියෙන්නේ. ඒක වෙනම කතාවක්. ඒක රට ආපු මිනිස්සුම විතරයි දන්නේ මේ ඕගොල්ලන්ට ෆොටෝස් වලින් පේන්නේ මොනවද මේ මිනිස්සු ඇත්තටම කරන්නේ මොනවද කියලා රට ඇවිල්ලාම තමයි බලන්න ඕනේ. එතකොට තමයි මේකේ ඇත්ත කතාව තේරෙන්නේ. ඉතින් මේ අපි කතා කරේ දැන් ස්කිල් එක. එතකොට ඔයා හරියටම බලන්න ඕනේ ඔයා යන රටට අදාළ මොනවද ස්කිල් ඒව තමයි ඔයා ඉගෙන ගන්න ඕනේ. ඔයාට බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් මොනවා PhD එකක් තිබ්බත් වැඩක් නැහැ. ඔයාට රටට අවශ්‍ය ස්කිල් ටික තිබුණ නැත්තම් ඉවරයි. ඉතින් දැන් ගොඩක් රටවල් වල ඩිමාන්ඩ් එකක් තියෙනවා. දැන් ඇත්තටම මම මේ කියන ඒවා ජෙනරල් මේවා ජෙනරල් මේවා ගැන මේ කියන මේ ස්කිල් ගැන මේ තියෙන වචන ගැන අල්ල ඔයා යන රට ගැන ඩිසයිඩ් කරන්න එපා. දැන් බියුටි කල්චර් වගේ කරපු අයට කොණ්ඩේ කපන්න දන්න අයට ටැටූ ගහන අයට මාර ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. හැබැයි මෙහෙම කියලා දැන් ටැටූ ගහන්න ඉගෙන ගන්න එහෙම දඟලන්න එපා. ඔයා යන රටට අදාළව ඒ පුළුවන් නම් බලන්න ඒ රටටත් වැලිඩ් සර්ටිෆිකේට් එකක් තියෙන කෝස් එකක් කරන්න. එතකොට තවත් වටිනවා. ඉතින් එහෙම එකක් තමයි අත්‍තරම කරන්න ඕනේ. අපි ප්‍රිපෙයාර් වෙන්න ඕනේ උපරිම තත්ත්වයට ප්‍රිපෙයාර් වෙන්න ඕනේ. එතකොට ඔයාට යන රටේ සක්සස් වෙන්න ලේසි. ඊට පස්සේ දැන් මිනිසුන්ට හිතෙන්න පුළුවන් කමන්නේ මම ගිහිල්ලා මොකක් හරි ජොබ් එකක් හොයාගෙන කොහොම හරි ඉන්නවා කියලා. ඇත්තටම මේ රටවල් වල පොඩි ජොබ් එකක් කරලත් ඔයාට කාලා ඇඳලා ඉන්න පුළුවන්. හැබැයි ඔයාට ඊට වැඩි දෙයක් කරන්න බෑ. ඇත්තටම ඒ කියන්නේ ජීවිතේ මාර තැනකට වැටෙනවා. එහෙම පොඩි ජොබ් එකකට ඔයා ජීවිත කාලෙම ස්ට්‍රගල් වුණා. ඒ කියන්නේ පොඩි ජොබ් එකකට කියන්නේ එහෙම ජොබ් එකකින් ඔයාට සර්වයිව් වෙනව ඇරෙන්න. ඒ කියන්නේ අපි ජීවිතේ සර්වයිව් වෙන්න නෙමෙයි මේ රටකට එන්නේ. ඒ කියන්නේ අපිට ලංකාවේ මේ අපිට මැරෙන්න යන්නේ නැහැනේ. එහෙම මිනිහෙක් මේ වගේ රටකට කීරවත් එන්නේ නැහැ. ඉතින් සර්වයිව් වෙන්න නෙමෙයි මේ රට එන්නේ. ඊට වැඩි දෙයක් කරගන්න. එතකොට කවදාවත් අර පොඩි රස්සාවක් කරලා අර ඔඩ් ජොබ් කරලා ඒ සර්වයිව් වෙන ලෙවල් එකකින් උඩට යන්න බෑ. දැන් මාත් ඉස්සර වීඩියෝ වලින් කිව්වා ඩිලිවරි කරලා ගේමක් ගහ ගන්න පුළුවන් ගේමක් ගහන්න. හැබැයි මේව හැමදාම කරන්න පුළුවන් ඒවා නෙමෙයි. මේක ලෙවල් එකක තමයි මේ උඩට යන ස්ට්‍රගල් කරන පොඩි ලෙවල් එකක එතනින් පොඩ්ඩක් ඕවර්කම් කරගන්න මේ එන පොඩි ඉන්කම් එකක් ඇති. පොඩි සහනයක් ගන්න. ඉතින් ඊට අමතරව ලොන්ග් ටර්ම් මේ හැමදාම ඩිලිවරි කරලා නම් මනම් ඔය මේ ක්ලීනින් වැඩ කරලා සුපර් මාකට් වල වැඩ කරලා ලොන්ග් ටර්ම් මේ ගේම ගහන්න බෑ. ලොන්ග් ටර්ම් කරනවා නම් ඔයාට හොඳ විෂන් එකක් තියෙන්න ඕනේ. මම මේ තැනට යනවා. ඒකට මට අදාළ ක්වොලිෆිකේෂන් ටික මම හදා ගන්න ඕනේ. මේක තනිකරම තමන්ගේ ස්කිල් ක්වොලිෆිකේෂන් ඔක්කොම බේස් කරන් යන ගමනක්. සමහර අය මම කීප දෙනෙක් මේ දැන් නම් අඩුයි ඇත්තටම. කලින් වීඩියෝස් දානවා මිනිස්සු මචං කොහොම හරි රටවරින් මේකේ ගොඩ දාන්න පුළුවන් ක්ලීනින් කරලා හරි එහෙමනම් බෑ. ඒ කියන්නේ කිසිම ප්‍රෙපරේෂන් එකක් නැතුව කොහොම හරි රටකට ඔයාව නිකන් වීසා එකයි ඔක්කොම ගහලා ගෙනල්ලා ඉඳුවත් හොඳ රටකට එහෙමනම් ගේමක් ගහන්න බෑ. ඔයා ප්‍රිපෙයාර් වෙලා ආවේ නැත්තම්. ඉතින් ආයි අපි ටොපික් එකකට එමු. ඉතින් මේ පොඩක් කතා කරගෙන යනකොට ටොපික් එකෙන් පිටට යනවා. ඉතින් හැබැයි මේ ඔක්කොම කියන්නේ වැදගත් දේවල්. ඉතින් මේ ඒක හන්ද බලන එක්කෙනෙකුට අපත යන්නේ නැහැ වීඩියෝ එකක් බැලුවා කියලා. මම ඇත්තටම මගේ වීඩියෝ එක පුරාම කාට හරි ගන්න පුළුවන් දෙයක් තමයි කියන්නේ. මම මේ ඇත්තටම නෙගටිව් දේවල් නෙමෙයි කියන්නේ. මම ආයි කියනවා මම හැම වීඩියෝ එකකම කියනවා මේ නෙගටිව් දේවල් නෙමෙයි කියන්නේ. මේ ඇත්ත මේක තමයි රියැලිටි එක. මේක තමයි මිනිස්සු මූණ දෙන කතාව. මේව කවුරුත් කියන්නේ නැහැ. මේක කියන්නේ එළියට එන්නේ නැහැ. මිනිස්සු ලැජ්ජයි, බයයි. පවුලේ මිනිස්සු දකී කියලා බයයි. ඉතින් මේ තමන්ගේ ඩිසිෂන් එක වැරදි කියා ගන්න බයයි. මේක හන්ද මිනිස්සු කියන්නේ මේක තමයි ඇත්ත කතාව. ඉතින් මේකට ප්‍රිපෙයාර් වෙලා આવොත් මේකෙන් ගොඩ එන්න පුළුවන්. ඇත්තටම අපි එනකොට අපිට මෙහෙම වීඩියෝ එකක් අපි දැක්කේ නෑ. එහෙම දැක්කනම් අපි මීට වැඩිය ලෙවල් එකකින් ප්‍රිපෙයාර් වෙලා එනවා. අපි රට නොයා ඉන්නේ මීට වැඩිය හොඳ ලෙවල් එකකින් අපි ප්‍රිපෙයාර් වෙලා එනවා. මේ වගේ කන්ටෙන්ට් එකක් අපි දැක්කම.
ඒක හන්දමයි මම මේ විදිහේ කන්ටෙන්ට් කරන්නේ. නැත්තම් මට ඇත්තටම ලස්සන දේවල් පෙන්න ඉන්න පුළුවන්. මොකද ඒව පෙන්වන්න කට්ටිය ඉන්නවා. ඒවටත් කට්ටිය ඉන්න ඕනේ. ඉතින් ඒ අතරේ එකෙක් හරි ඉන්න ඕනේ මේ වගේ දේවල් ගැන කතා කරන්න. ඉතින් ඒ කාගේ රෙස්පොන්සිබිලිටි එක අරන් තමයි මම දැන් කතා කරන්නේ. ඉතින් මේ දැන් අපි ස්කිල් එක ගැන කතා කරේ. එතකොට ඔයා අනිවාර්යෙන්ම ප්‍රිපෙයාර් වෙලා ඉන්න ඕනේ. ඔයාට ඒ යන්න රටට අදාළ හොඳ ස්කිල් එක. එතකොට දැන් කැනඩා වගේ රටකට ගත්තොත් මේකේ මෙකැනිකල් ඉන්ජිනියර්ස්ලාට ඔය ඔටෝමොබයිල් ඉන්ජිනියර්ස්ලාට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. සිවිල් ඉන්ජිනියර්ස්ලාට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඉතින් ඔයා හැබැයි ඩිමාන්ඩ් එකක් තිබ්බ කියලා එහෙම ජොබ් එකක් හොයාගන්න ලේසි නෑ. මම කියන්නේ ඩිමාන්ඩ් එකක් තිබ්බත් ලේසි නැත්තම් ඩිමාන්ඩ් එකක් නැති ඒ කියන්නේ Tamanට තියෙන ස්කිල් එකට අදාළ ඩිමාන්ඩ් එකක් නැති රටකට ගියොත් කොහොම වෙයිද කියලා ඔයගලන් හිතන්නකෝ. ඉතින් ඇත්තටම කැනඩා කියන රටේ මේ ඒ කියන්නේ කැනඩා නම් දැන් ගොඩක්ම ලොකු ක්‍රයිසිස් එකක ඉන්නේ. එතකොට ඒගොල්ලන්ගේ ජොබ් මාකට් එක අවුල්, ඒගොල්ලන්ගේ හවුසින් මාකට් එක අවුල්, හැමදේම ඒ කියන්නේ හවුසින් වල ප්‍රයිස් ගණන් ගිහිල්ලා ඒවා මිනිසුන්ට අෆෝඩ් කරන්න බෑ. ඊට පස්සේ මිනිසුන්ට ජොබ් නැහැ. ඒ කරන ජොබ්ස් වලත් කිසිම ඩෙවලොප්මන්ට් එකක් නැහැ. එහෙම රටකට ඕගොල්ලන් ගියොත් ඕගොල්ලන්ට ගියපු දවස් ඉඳලා සෆර් කරන්න තමයි වෙන්නේ. මේ කැනඩා ආපු අය ඇත්තටම ගොඩක්ම ස්ට්‍රෙස් එකේ ඉන්නේ. ඉතින් මේ මොකද අපි දන්නවා අපිත් එක්ක ඉන්න මේ ස්ටුඩන්ට් ඉන්න අය PR එක ගන්න පුළුවන් වේද කියලා ෂුවර් නැහැ. ඒගොල්ලන්ගේ ස්කිල් වලට අදාළ ජොබ් එකක් හොයාගන්න පුළුවන් වේද කියලා දන්නේ නැහැ. ආයි හැරිලා යන්න වේද කියලා දන්නේ නැහැ. මේ වගේ ඩවුට් එකකින් ඉන්න. මෙහෙම ඒ කියන්නේ මේ රටකට ආවට පස්සේ මෙච්චර ස්ට්‍රෙස් ගොඩක් ආවහම ඒ මිනිහට එතනින් එහාට වැඩක් කරගන්න බෑ ඇත්තටම. ඉතින් හැබැයි මේ ටිකට ප්‍රිපෙයාර් වෙලා આવොත් මේ ප්‍රශ්නේ එනවා කියලා දැනගෙන આવොත් මේවට ලෑස්ති වෙලා આવොත් එතකොට එයාට මේකට මුහුණ දෙන්න පුළුවන්. මොකද එයා එන්නේ සුරංගනා ලෝකයක් ඔළුවේ තියාගෙන නෙමෙයි. මේකේ රියැලිටි එක දැනගෙන මෙතෙන්ට පය ගහන්න. එතකොට ආපු දවසේ ඉඳලා ප්‍රශ්නම එනකොට මතක් වෙනවා රයිට් මම මේක දැනගෙන ආවේ. මට මේකට මේ වගේ සොලියුෂන් එකක් ඔළුවේ තියෙනවා. එතකොට ටක් ගාලා ඒක දාන්න පුළුවන්. ඉතින් අපි ආයි අපේ මේන් ටොපික් එකට එමු. ඕගොල්ලන් ජොබ් නැති රටකට බැරි වෙලාවත් ආවොත් මේ දියුණුයි කියලා හිතාගෙන ඉන්න ඕස්ට්‍රේලියා දැන් ජොබ් නැහැ. ඉතින් UK ජොබ් නැහැ. එතකොට ජොබ් නැහැ කියන්නේ මෙහෙමයි. මොකක් හරි මගුලක් මාස හැබැයි ඇවිල්ලා නම් එක දවසින් නම් ජොබ් හොයන්න බෑ. මේ මාස 6-7ක්වත් යනවා මේ කැනඩාවේ නම් ජොබ් එකක් හොයාගන්න. ක්ලීනින් ජොබ් එකක් හරි. ඉතින් මේ එහෙම එකක් හම්බුණා කියනකොට ඒකේ 7-5ක වැඩක් නැහැ. ඉතින් මම ඒක කියන්නම්. එතකොට මේ ඇයි මේ ජොබ් නැති රටකට එන එක මෙච්චර භයානක කියලා මම කියන්නේ. එතකොට දැන් මම කැනඩා වලින් එක්සැම්පල් එක ගන්නම්. කැනඩා වල ඇත්තටම ජොබ් අඩුයි. ඉතින් දැන් අපි වැඩ කරන තැනක වුණත් මිනිස්සුන්ගෙන් එහෙම ජොබ් නැති රටකට ඒ කියන්නේ ඒ රටේ පාලනය කරන අය ඒ රටේ මැනේජර්ස්ලා ඔයා වැඩ කරන්න යනවා නම් කොහේ හරි මැනේජර්ස්ලා උනුත් දන්නවා මේ ජොබ් මාකට් එක ගැන හොඳ අවබෝධයකින් උනුත් ඉන්නේ. එතකොට උනුත් දන්නවා ඔයාට යන්නේ නමන් නැතුව තමයි මෙතන ඉන්නේ. එතකොට උනුත් ඔයාගෙන් හිතේ හැටියට වැඩ ගන්නවා. ඒ කියන්නේ කිසිම හියුමන් රයිට්ස් අනම්මනම් කතන්දර නැහැ. කියන වැඩේ කරපම් බැරි නම් ඵලයන්. ඒ ලෙවල් එකට වැඩ ගන්න. ඉතින් අපි වැඩ කරන කම්පැනි වලත් එහෙමයි. අනිත් අයගේ එක්ස්පීරියන්ස් එක අනුව ඒ වැඩ කරන කම්පැනි වලත් එහෙමයි. ඉතින් පුළුවන් තරම් මිනිස්සුන්ගෙන් මරවල වැඩ ගන්නවා කියන්නේ ඇත්තටම සමහර ඒ කියන දේවල් ඒ කරන වැඩ ඇත්තටම සමහර දේවල් ඒවා එතිකල් නැහැ. ඒ මිනිස්සුන්ට දෙන වර්ක්ලෝඩ් එක ඒවා එතිකල් නැහැ. මේවා ඇත්තටම කැනඩාවේ කලින් වෙච්ච දේවල් නෙමෙයි. කලින් මිනිස්සු මහන්සි වෙලා වැඩ කරා. ඒක වෙනම දෙයක්. මිනිස්සු ජොබ් 2-3 කරා. මිනිස්සු අමාරු රස්සාවල් කරා. ඒ Tamanට ඕන සල්ලි ප්‍රමාණය හම්බ කරගන්න. හැබැයි කරන ජොබ් එකේ ඌට ගැලපෙන්නේ නැති, ඒ කියන්නේ ඌට අදාළ නැති වර්ක්ලෝඩ් එකක් දැල්ලා මිනිහට කරගන්නම බැරි වර්ක්ලෝඩ් එකක් දීලා ඌ එහෙම ප්‍රෙෂර් කරනවා. මං කොහෙදිවත් දැකලා නැහැ. මං එහෙම එකක් කලින් අහලවත් නැහැ. ඉතින් ඒක අද අපිට ඇස් දෙකට පේන්න තියෙනවා. මිනිස්සුන්ට සලකන විදිය අන්තිම නරක විදියට සලකන්නේ. මොකද උන් දන්නවා මූට යන්නේ නමන් නැහැ කියලා. මූට දැන් තව රස්සාවක් හොයාගන්න බෑ. මේ මාකට් එකේ වෙන ජොබ් නැහැ. ඉතින් එතකොට ඔයා මොන ලෙවල් එකේ ජොබ් එකකට ගියත් ඔයා යන්නේ ජොබ් නැති රටකට නම් ඔයාට මේ ප්‍රශ්නෙට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙනවා. ඉතින් උන් දන්නවා ඔයාගේ පැත්තෙන් ඔයාට සමහර වෙලාවට උන් දන්නවා අසාධාරණයක් වුණොත් මේ යකා කතා කරන්නෙත් නැහැ. අසාධාරණයක් වුණොත් මූට නඩු කියන්න සල්ලිත් නැහැ. මේ යකා පණ බයෙන් මෙහෙට වෙලා ඉන්නේ මූට රස්සාවක් නැති වෙයි කියලා. එහෙම දැනගත්තාම ඒ කියන්නේ මේ රටේ සිටුේෂන් එකත් එක්කනේ මේක වෙන්නේ. ඌට අපේ වීසා එකයි පාස්පෝර්ට් එකයි බැලුවාම එතන ඉන්න එකා දන්නවා මේකගේ සිටුේෂන් එක මුළු කතන්දරේම. මූ ඇවිල්ලා තියෙන්නේ වර්ක් පර්මිට්ද මේකට තව රස්සාවක් කරන්න පුළුවන්ද මොනවද කියලා ඌට මුළු කතන්දරේම තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මම හොඳටම දන්න දෙයක් හොඳටම දැකපු දෙයක් මේ කැනඩාවේ
ඉතින් අනිත් රටවල්ලත් මෙහෙම ඇති මිනිස්සු සමහර අය කියන්නේ. ඒ කියන්නේ අන්තිම ජරා විදියට ගොඩක් ජොබ් වල සමහර හොඳ කම්පැනිස් තියෙනවා හොඳට සලකන. හැබැයි හැම කම්පැනි එකම එහෙම නැහැ. බහුතරයක එහෙම නැහැ. උන් දන්නවා මේකේ උන්ට ජොබ් හොයාගන්න බෑ. කියන දෙයක් කරගෙන මේකයි ඉන්නවා මේ ජොබ් එකේ. ඒක හන්දා ඒ chance එකෙන් උන් උප්පරිම ප්‍රයෝජන ගන්නවා. උප්පරිම ප්‍රයෝජන ගන්නවා. පඩිය ගෙවනවා. මොකද රජයේ මිනිමම් වේජ් එකක් දාලා තියෙනවා. ඒ ගාන වාට ගෙවනවා. ඉතින් ඒ වේජ් එකට නෙමෙයි වාගෙන් වැඩ ගන්න. ඉතින් වැඩ ගත්තත් කමක් නැහැ කියන්නකො. රස්සාවකට යන්නේ වැඩ කරන්නේ. එතකොට ඔයාට සලකන විදිය ඒවා අන්තිම නරකයි. ඒ කියන්නේ එහෙම තැන් ගොඩක් තියෙනවා. අන්තිම නරකයි. ඔය දැන් අපි දැකලා තියෙනවා වෝල්මාර්ට් එක. දැන් වෝල්මාර්ට් කියන්නේ ලංකාවෙත් මිනිස්සු දන්නවනේ. ඕකේ වැඩ කරන්නේ වැඩිපුරම අපේ අල්ලපු රටේ මිනිස්සු. මට මෙතන නම කියන්න බෑ. ඒ අල්ලපු රටේ එකෙක්ගේ ගෙදරක තමයි ඉන්නේ. යකා උඩ ඉන්න උට ඇහෙනවා. උන් නම කිව්වොත් දන්නවා ඌ ගැන කියන්නේ. ඌ දන්නවා මම vlogs කරනවා කියලා. ඉතින් මේ එතකොට අල්ලපු රටේ උන් තමයි ඉන්නේ. උන් ගියපු තැන ඇත්තටම අපිට දැන් අපේ රටේ ඉඳිද්දි උන් ගැන හෙන මාරාභිමානයක් මේ අල්ලපු රටේ උන් ගැන එහෙම තිබ්බට මේ රටවල් වල යුරෝප් වෙස්ටර්න් රටවල් වල උන්ට කැමතිම නෑ. ඒ කියන්නේ උන්ගේ ඩිසිප්ලින් අවුල් උන්ගේ කිසිම චාරයක් නැහැ. ඉතින් මේ ඒක හන්ද උන්ට කැමතිම නැහැ. ඉතින් දැන් ඔය වෝල්මාර්ට් ඔය කොස්කෝ වගේ තැන්වල වැඩි හරියක් උන් තමයි වැඩ කරන්නේ. සමහර වෙලාවට රණ්ඩු කරගන්නවා වැඩ කරද්දී. ඒ කියන්නේ අපි දැකලා තියෙනවා කස්ටමර්ස්ලා දැකලා තියෙනවා මේ වැඩ කරන උන් එකාට එකා බැනගෙන රණ්ඩු වෙනවා. ඒ කියන්නේ මම කවදාවත් ලංකාවේ ෆුඩ් සිටි එකක කීල්ස් එකක එහෙම දැකලා නැහැ කියලා. ලංකාවේ උන්ගේ ඊට වැඩි ක්වොලිටි එකක් තියෙනවා. ලංකාවේ ඊට වැඩි ඩිසිප්ලින් එකක් මේන්ටේන් කරනවා. මම කවදාවත් ලංකාවේ සුපර් මාකට් එකක එහෙම වැඩ කරන මිනිස්සු රණ්ඩු වෙනවා දැකලා නැහැ. මේවා රණ්ඩු වෙනවා කෑ ගහ ගන්නවා. ඒ කියන්නේ ඒ ලෙවල් එකට ඇවිල්ලා තියෙන දන්නවා මේකට බැන්නත් මූ යන්නේ නැහැ. ඒ කියන්නේ මේක රටේ ප්‍රශ්නෙත් එක්ක තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ රටේ සිටුේෂන් එක දැන් තියෙන්නේ ජොබ් නැත්තම් ඉන්නේ උන්ට සලකන විදිය ඒක ඔටෝමැටිකලි ඒක හැදෙනවා. ඒක අන්තිමයි. ඒ කියන්නේ අන්තිමයි කියන්නේ ඒක ගන්න දෙයක් නැහැ. ඉතින් එතකොට මෙන්න මේ හේතුව නිසා තමයි මම මුලින්ම කිව්වේ රට යනකොට මම ඒකයි මේ টොපික් එකම දැම්මේ. රට යනකොට බලන්න ඔයා යන රටේ රැකියා විරහිතභාවයක් හරි මොකක් හරි ජොබ් ක්‍රයිසිස් එකක් හරි මේ ඉන්න පොපියුලේෂන් එක වැඩි වෙලා උන්ට හරියන්න ජොබ් නැතුව හරි තමන්ගේ ක්වොලිෆිකේෂන් එකට අදාළ ජොබ් හොයාගන්න බැරි වෙරි මොනවා හරි රස්සා ප්‍රශ්නයක් මේ රට ඇතුලේ තියෙනවද කියලා බලලා යන්න. මොකද එහෙම නැති වුණොත් සමහර වෙලාවට හිතන්නකෝ ඔයා යන්නේ ජොබ් වීසා එකකටමයි. එතකොට ඔයාට ජොබ් එකකටමයි යන්නේ. හැබැයි ඔයා ඒත් යන්නේ අර වගේ රටකට මේ රටේ ප්‍රශ්නයක් තියෙන රටකට යන්නේ. හැබැයි එතනත් හොඳ කම්පැනි එක සෙට් වුණොත් ඔයාට හොඳට ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකෙත් අවුල් තැනක සෙට් වුණොත් ඔයාට හම්බ වෙන්න ඔයාට රස්සාව ෂුවර් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට හම්බ වෙන එන්වයරන්මන්ට් එක අර වගේ කෑ ගහගෙන බැනගෙන තමන්ව අනවශ්‍ය විදියට ප්‍රෙෂර් කරලා ඒ අනවශ්‍ය විදියට වර්ක් ලෝඩ් එකක් දෙන කම්පැනි එකක වුණොත් ඒක ඉවරයි. එහෙම වෙන්න තියෙන chance එක වැඩි. ඔයා යන රටේ එහෙම රස්සාවල් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඕක කැනඩාවේ ලොකුවටම තියෙනවා. කැනඩාවේ මම දන්න විදියට මේ හොඳ ජොබ් කරපු අය දාලා ඇවිල්ලා මෙහි ඇවිල්ලා ක්ලීනින් කර එතකොට රෙස්ටුරන්ට් වල මේ එක ඒවා කර ඉන්නවා. ඒ මිනිසුන්ට කිසිම ඩෙවලොප්මන්ට් එකක් නැහැ. ඉතින් ඒ මිනිසුන්ට එතනින් ගොඩ යන්නේ කොහොමද කියලාවත් හිතන්නවත් වෙලාවක් නැහැ. ඒ තරමට වැඩ. ඉතින් මේ එහෙම තැනකට ඒ කියන්නේ ඒක ඇත්තටම ඒ වගේ තැනකට හිර වෙලා බලන්න ඕනේ මොකද්ද මේ தත්ත්වය කියලා. ඒ කියන්නේ ඒ දැන් මේ මගේ රටකට ඇවිල්ලා Tamanට අඳුරන කවුරුත් නැතුව ඒ වගේ රස්සාවකට හිර වුණාම තේරෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට එතනින් ගොඩ එන්න ඔපචුනිටි එකක් තිබ්බත් ඒ ඔපචුනිටි එක Tamanට පේන්නේ නැහැ. ඒ තරම් ප්‍රෙෂර් එකක Taman ඉන්නේ. ඒක රස්සාවෙන් එන්වයරන්මන්ට් එකෙන් මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඔක්කොම ප්‍රෙෂර් වුණාට පස්සේ Tamanට එන ඔපචුනිටි එකක්වත් ගන්න පේන්නේ නැහැ. මේකේ ඒක තමයි කියන්නේ මේ වගේ ක්‍රයිසිස් එකක් තියෙන ඒ කියන්නේ මේ ජොබ් නැති රටකට විශේෂයෙන්ම ජොබ් නැති රටකට ආවහම ඒ වෙන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ ඒක අපිට ඇත්තටම එන්න කලින් ඕක කොච්චර සමහර අය කිව්වත් දැන් අපිට ඇත්තටම අපේ නෑදෑයෝ ඕක කිව්වට අපි විශ්වාස කරේ නැහැ. දැන් නෑදෑයෙක් කිව්වට විශ්වාස කරන්නේ අපි හිතන්නේ ඕක ඊසියාවට කියනවා කියලා අපි එනවා. එතකොට එහෙම නැතුව දැන් මේ වගේ YouTube channel එකකින් මම කරන්නේ ඒක. එතකොට දැන් මම දැන් මිනිහ කාටවත් හිතෙන්නේ නැහැනේ මේ යකා මේ හදන්නේ ලංකාවෙන් එන සේරම මිනිසු ටික නවත්තන්න කියලා. මොකද එහෙම කරා කියලා මට වැඩක් තියෙනවා. ඉතින් අඩුම ගානේ මැච් වෙන්නේ නැති එක්කෙනෙක් මේ රටකට එන්න හදනවා නම් ඒ මිනිහාගේ ඩිසිෂන් එක වෙනස් වෙලා ඒ මිනිහා Tamanට මැච් වෙන රටකට යන්න බලයි. අඩුම ගානේ. එහෙම නැත්තම් මේක தත්ත්වය දැනගෙන මේකට ප්‍රිපෙයාර් වෙලා යන්න බලයි. ඉතින් මම මට මේ කරන්න ඕනේ රට යන මිනිස්සු නවත්තන්නේ එහෙම කරා කියලා මට හම්බ වෙන වගුලක් නැහැනේ.
ඇත්තටම මේ රටවල් වලට ලංකාවේ මිනිස්සු පිරෙනවා නම් අපි කැමති. මොකද දැන් අල්ලපු රටේ මිනිස්සු ඉන්නවා. උන් ඉන්නේ උන්ගේ ක්‍රවුඩ් එකත් එක්ක උන්ට හරි ලේසි බිස්නස් එකක් පටන් ගන්න. ඇයි උන්ගේ මිනිස්සු හැමතැනම ඉන්නවා. උන්ට කස්ටමර්ස්ලා හොයාගන්න ලේසි. උන්ට ඉංග්‍රීසි දන්නේ නැති උනත් කමක් නැහැ. උන්ගේ භාෂාවෙන් කතා කරන්න ඇති තරම් සෙනග ඉන්නවා. ඉතින් ඇත්තටම මිනිස්සෙක් විදියට මම කැමති අපේ රටේ මිනිස්සු මේ රටවල් වල වැඩි වෙනවා. හැබැයි වැඩේ කියන්නේ මේ රටට මේ කැනඩාවට විතරක් නෙමෙයි මොකක් හරි රටකට යනවනම් Tamanට ඒ යන රට ගැන ඒකේ ජොබ් මාකට් එක ගැන ඒකේ ඉකොනොමි එක ගැන මාර පුළුල් අවබෝධයකින් යන්න ඕනේ. මිනිස්සුන්ගේ ෆොටෝ බලලා නම් ඩිසයිඩ් කරන්න එපා. ෆොටෝ දාන්න පුළුවන් ඕන කෙනෙකුට. හැබැයි ඒ මිනිහාගේ අනාගතේ කොහොම වෙනවද කියලා සමහර මිනිස්සු ඒ මිනිස්සුවත් දන්නේ නැහැ. ලෝන් ගොඩකට හිර වෙලා ඉන්නේ ගොඩක් අය. මේ කැනඩාවේ මං අනන්තයි අප්‍රමාණයි දැකලා තියෙනවා. දැන් අද මට කතාවක් අහන්න හම්බුණා. මම මේ ඇත්තටම මට කවුරු හරි ඒ කියන්නේ මට ඇත්තටම මම ටිකක් මිනිස්සු ආශ්‍රය කරනවා. මං මිනිස්සෙක් හම්බුනහම මට හරි ආසයි මූ මොනවද කරන්නේ. මං ටිකක් ක්ලෝස් වෙලා නිකන් උගේ හිතට වදින වචන දෙක තුනක් දාලා ඒ කියන්නේ අපි ෂෙයා කරගන්න නැති ඉන්ෆෝමේෂන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිහෙක් එකපාර ෂෙයා කරගන්න නැති තමන් කරන්නේ මොනවද හම්බ කරන්නේ කොහොමද ඒ වගේ ඉන්ෆෝමේෂන් ටිකක් දාලා මං උට කිට්ටු වෙලා බලනවා මේක ඇත්තටම මේ පෙන්නන එකමද මුට මොන හරි. එතකොට එහෙම වුණාම මට ඇත්තටම හරි ආසයි මුන්ගේ කතාව දැනගන්න. ඉතින් මං ඇත්තටම එහෙම මං ට්‍රික් එකක් පොඩ්ඩක් දාලා ඒ කියන්නේ මිනිස්සු වැඩිපුරම එකපාරට ෂෙයා කරගන්න නැති ඉන්ෆෝමේෂන් ටිකක් දැම්මහම ඌ හිතනවා මූ මාත් එක්ක මාර ක්ලෝස් කියලා. මොකද මෙහි ඉන්න ගොඩක් අයට එහෙම කතා කරන්න කවුරුත් නැහැ. මෙහි එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේ රටවල් වල මිනිස්සුත් හැමෝම තනි වෙලා වගේ ඉන්නේ. මේ මිනිස්සුන්ට කතා කරන්න කවුරුත් නැහැ. Tamanට කවුරු හරි තේරුණොත් මිනිස්සෙක් නිකන් තමන්ගේ අතිශය පර්සනල් දෙයක් ෂෙයා කරලා නිකන් කතා කරා වගේ තේරුණොත් එතකොට එයාට හිතෙනවා නිකම්ම මූ මාත් එක්ක ෆීට් මං මූත් එක්ක කතා කරන්න ඕන වගේ ලෙවල් එකකට. මම පොඩි ට්‍රික් එකක් ඒ වගේ දාලා මට ඕනේ මට ඇත්තටම වෙන අවිතු ප්‍රයෝජනයක් ගන්න නෙමෙයි ඕනේ. මට ඕනේ මේ මිනිස්සයාගේ කතාව දැනගන්න. ඉතින් මට අද එහෙම කතාවක් අහන්න හම්බුණා. එයාගේ දැන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ඉන්න තැනක ඒ වයිෆ්ට කැන්සර් එකක්. මෙහි ඇවිල්ලා සෙටල් වෙලා හොඳට ඉන්න කට්ටිය. සෙටල් වෙලා කියලා සෙටල් වෙලා හොඳට හිටියා කියලා මෙහෙ ගියක් තිබ්බ පළියට අපිට ලංකාවේ ගියක් තිබ්බා වගේ නෙමෙයි. මෝගේජ් කඳක් කෙලින් තටු නොක කියන්න පරම්පරා 3කට විතර මෝගේජ් කඳක් ඒක. ඉතින් එහෙම මෝගේජ් කඳක් එක්ක ගෙයක් තියෙන මිනිස්සෙක් ඇවිල්ලා අවුරුදු 20ක් විතර. ඉතින් වයිෆ්ට කැන්සර් එකක්. වයිෆ්ට දැන් අන්තිම අමාරුයි. ඉතින් මේගොල්ලන් මෙච්චර කල් මෝගේජ් එක ගෙවලා තියෙනෙත් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නම දාලා. ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න ටිකක් තරුණ වයසේ ඉන්නේ. ඉතින් මේ දැන් කොහොම හරි වයිෆ්ට ජොබ් එකට යන්න බෑ. ඉතින් රජයෙන් ගාණක් හම්බ වෙනවා. ඉතින් ඒ ගාණ ඇත්තටම ඒගොල්ලන්ට හරි මදි. ඉතින් මේ මොකද මේ දැන් එයා කියනවා දැන් ඉස්පිරිතාලෙට ගියත් දැන් හැමදාම ඩේලි ඉස්පිරිතාලට යන්න ඕනලු. ඉතින් ඉස්පිරිතාලට ගියත් සමහරලාට වාහනේ පාරේ නවත්තන්න වුණොත් ඒකටත් ඩොලර් 7-8ක් ගෙවන්න ඕනලු පාකින් වලට. ඉතින් ඒ මිනිහට දැන් සල්ලි නැති වුණාට පස්සේ ඒ ඩොලර් 7-8 වුණත් ලොකුයිනේ. ඉතින් මේ පාකින් වලට එච්චර ගාණක් ගෙවන්න ඕනලු. ඉතින් කෑම බීම අරන් යන්න ඕනලු. දැන් හස්බන්ඩ්ට සමහර වෙලාවට වැඩට යන්න විදියකුත් නැල්ලු. ලංකාවේ වගේ එහෙම නිවාඩු දෙන්නෙත් නැහැ. ඉතින් මේ හස්බන්ඩ්ට වැඩට යන්න විදියකුත් නැහැ. ඒ වැඩ කරන්නේ නැති දවස්වලට පඩි හම්බ වෙන්නෙත් නැහැ. ඉතින් ළමයිනුත් ඉන්නවා. එතකොට මෝගේජ් එක දැන් මාස 2ක් විතර ඇරියස් වෙලා. ඉතින් මේ ඔහොම කරදරයක් වුණාම ඒක ඉතින් මේ ඒක මිනිහෙට වෙන්න පුළුවන් නරකම තත්ත්වයක්. ඉතින් ඒගොල්ලන් ඇත්තටම ඉතින් අවුරුදු 20කට කලින් විතර ආපු අය ඒගොල්ලන්ට ඇත්තටම ලංකාවේ දෙයක්වත් නැහැ. ඉතින් මේ යුද්ධේ කාලේ ආපු අය, යාපනයෙන් ආපු අය, ඉතින් ඒගොල්ලන්ට ලංකාවේ කියලා දෙයක් නැහැ. දැන් අපිට නම් මොන හරි වුණොත් හැරිලා එන්න හරි අපිට ගෙයක් දොරක් එහෙම තියෙනවා. දැන් ඒ මිනිස්සුන්ට එහෙමත් නැහැ ලංකාවේ මුකුත්. ඉතින් දැන් එහෙම මිනිස්සෙක් හිතන්නකො අවුරුදු 20ක් ඉඳලත් ඒ වගේ තත්ත්වයක් නම් Tamanට කරදරයක් වුණාම තියෙන්නේ. ඉතින් මං ඒකේ ඇත්තටම මට ඒකේ ඩිවලොප්මන්ට් එකක් පේන්නේ නැහැ ඒ රටේ. ඉතින් මේ ඒ කියන්නේ ඒ රටේ නෙමෙයි මම සමහරවල් රටේ වැරද්දක් නෙමෙයි වෙන්න පුළුවන් ඒ මිනිස්සයාගේ. ඒ මිනිස්සයා එක්ක තමන් ප්‍රිපෙයාර් වෙලා නැහැ. අවුරුදු 20කට පස්සේ තමන්ට කරදරයක් වුණොත් එහෙම ෆන්ඩ් එකක් හදාගෙන නැහැ. ලෝන් ගහලා කාලා බීලා මේ ගොඩක් අයගේ ඇත්තම කතාව ලෝන් ගහලා ක්‍රෙඩිට් කාඩ් එකකින් වියදම් කරලා බ්‍රෑන්ඩඩ් ඇඳලා ලොකු වාහන පාවිච්චි කරලා ලීසින් දාලා මෝගේජ් දාලා ගෙවල් අරගෙන ඒ කියන්නේ අවුරුදු මැරිලත් අවුරුදු 20 30කට ගෙවන්න ලෝන් දාගෙන තමයි මේ ඉන්නේ. ඒ කියන්නේ අවුරුදු 50යි නම් අවුරුදු 70යි නම් ජීවත් වෙන්නේ අවුරුදු 200කට විතර ලෝන් අරගෙන ඒ සල්ලි ටික අද භුක්ති විඳිනවා. එතකොට ඉතින් මේ
ඕකයි ඇත්තටම ගොඩක් ඕගොල්ලන් ෆේස්බුක් එකෙන් සහ ඉන්ස්ට්‍රගෑම් එකෙන් රට ගීපු අය ගැන දකිනවනම් ඕක තමයි ඇත්තටම ගොඩක් අයගේ ඇත්ත කතාව. ඉතින් මේ ඒක හන්දා ඕගොල්ලන් දියුණු වෙන්න කියලා රට යන්න හිතනවා නම් ඇත්තටම තමන් මම කියන්නේ රට ගිහිලා දියුණු වෙන්න බෑ කියලා. රට ගිහිලා දියුණු වෙන්න පුළුවන්. හැබැයි හරි ප්ලෑන් එකක් ඇතුව මම මේ හැම වීඩියෝ එකම කියන එකක් තමයි හරි ප්ලෑන් එකක් ඇතුව රට යන්න ඕනේ. එහෙම නැතුව නම් දියුණු වෙන්න බෑ කීයටවත්ම. මම කාටවත්ම රෙකමන්ඩ් කරන්නේ නැහැ කොහොම හරි රට ඇවිල්ලා දියුණු වෙන්න පුළුවන් කියලා. එහෙම කාලයක් තිබ්බද කියලා මම දන්නේ නැහැ. හැබැයි එහෙම කාලයක් තිබ්බනම් දැන් නම් නැහැ. මම දන්නේ නැහැ. මට තාමත් ෂුවර් නැහැ ඉස්සරත් එහෙම කාලයක් තිබ්බද කියලා. මොකද මට දැනට දැන් අපිට පේනවා එහෙම කාලයක් තිබ්බ කියලා හිතන් හිටපු කාලේ ආපු මිනිස්සුත් තාම මෝගේජ් එක ගෙවනවා ගෙදර. ඒ ඇවිල්ලත් අවුරුදු 30ක් විතර තාම ගෙදර මෝගේජ් එක ගෙවනවා. තාම දැන් අවුරුදු 60ක් පැනලා තාම අමාරුවෙන් ගිහිල්ලා කොහේ හරි පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා. මට තේරෙන්නේ නැහැ ඒකේ එහෙම කරාට කමක් නැහැ. තමන් කොහේ හරි ගිහලා දැන් මෙහෙත් ඉන්නවා හොඳට ඉගෙන ගනිපු මිනිස්සුත් අවුරුදු 70 75 ගිලත් එක එක තැන්වල වැඩ කරනවා. හැබැයි මේ මිනිස්සු වැඩ කරන්නේ මේ ගෙදර මෝගේජ් එක ගෙවන්න, ළමයාගේ ස්කූල් ෆී එක ගෙවන්න, ඒවට නෙමෙයි වැඩ කරන්නේ. මේ මිනිස්සු අර ගෙදර අයිඩල් වෙන හන්දා ඒවට වැඩ කරන්නේ. නිකන් සමහර අය ගිහිල්ලා වොලන්ටියර් කරලා එනවා. නිකන් ගිහිල්ලා නිකන් වැඩ කරලා එනවා. ඉතින් මේ අර එහෙම වැඩ කරන එකයි අවශ්‍යතාවයට වැඩ කරන එකයි සම්පූර්ණයෙන්ම දෙකක්. ඉතින් මම දන්නේ ඉස්සරත් එහෙම කිසිම ක්වොලිෆිකේෂන් එකක් නැතුව රට ඇවිල්ලා එහෙම හම්බ කරගන්න පුළුවන් මේ කාලයක් තිබ්බද කියලා. හම්බ කරගන්න පුළුවන්. මම කියන්නේ ජීවිතේ සක්සස් වෙන්න. කවදා හරි තමන්ගේ ජීවිතේ සක්සස් කියන්නේ තමන්ට එක කාලයක් එනවා. අපේ ජීවිතේ ස්ටේජස් තියෙනවානේ. පොඩි කාලේ. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි ඉගෙන ගනිපුවෙන් රස්සාවල් කරනවා. මුලින්ම රස්සාව කරන ගමන් ඉගෙන ගන්නවා. ඊට පස්සේ රස්සාව ඉගෙන ගන්නවා. ඊට පස්සේ හම්බ කරනවා. හොඳට හම්බ කරනවා. ඊට පස්සේ ඒක ටික ටික ඒ රස්සාවෙන් දියුණු වෙනවා. එක්ක තමන්ගේ ව්‍යාපාරයකට මේක මූව් වෙනවා. ඊට පස්සේ මේක කාලයක් එනවනේ අපිට මේක අතාරින්න ඕන කාලයක්. මේක හැමදාම කරන්න බෑනේ. කියන්නේ මැරෙනකම් වැඩ කරන්නවත් මේක හැමදාම කරන්න අපිට අපේ ජීවිතේ සක්සස් කියන්නේ අපේ රිටයර්මන්ට් එකක් එන්න ඕනේ. රිටයර්මන්ට් එකේදී තමන්ට ඒ කියන්නේ එතකොට වගකීම් නැහැ. එතකොට වැඩ කරාට කමක් නැහැ. මේ වැඩ කරන්නේ තමන්ගේ ණය ගෙවන්නවත් ඒවට නෙමෙයි මේ ආත්ම තෘප්තියට. එතකොට තමයි අපිට එන්නේ අර ඉගෙන ගනිපුවන් අපි ඒ කාලේ ඉගෙන ගනිපුවන් සමාජ සේවයක් කරන්න, රටට දෙයක් කරන්න. තමන් මොන හරි ඒ කාලේ ඉගෙන ගත්තා නම් අඩුම ගානේ ෆ්‍රී ටියුෂන් එකක් දීලා කාට හරි උගන්වන්න. ඒ කියන්නේ එක කාලයක් එනවනේ තමන්ට සමාජයට දෙයක් කරන්න. ඒ වගේ ලෙවල් එකකට ආවා කියන්නේ තමයි තමන් සක්සස් කියන්නේ. එහෙම නැතුව මැරෙන්න මොහොතකට කලිනුත් ගෙදර අන්තිම මෝගේජ් එක ගෙවන්න ස්ට්‍රගල් කරනවා කියන්නේ ඒක ඇත්තටම ඒක සක්සස් කියන එක ළඟටවත් ආපු නැති මිනිස්සු. ඉතින් මේ රට ගියපු අපිට නොපෙනෙන බහුතරයකගේ ඇතුළ කතාව ඕක තමයි. ඉතින් ඒකම ප්ලෑන් කරලා රට ඇවිල්ලා සක්සස් වෙච්ච මිනිස්සුත් සෑහෙන්න ඉන්නවා ප්ලෑන් කරලා ඇවිල්ලා. එතකොට ආයි අර මම කියන නිර්ණායකයෙකුට දාගන්න එපා මේ කියන එක. ඒ කියන්නේ අපි දැකපු මිනිස්සුන්ගෙන් ඔය සක්සස් වෙච්ච කියන මිනිස්සු අර ෆේල් වෙච්ච මිනිස්සුන්ට වැඩිය ක්වොලිෆිකේෂන් අඩුවයි. ක්වොලිෆිකේෂන් කියන්නේ පේපර් ක්වොලිෆිකේෂන් විදිහට ගත්තොත් ඒ කියන්නේ ඩිග්‍රී MBA විදිහට ගත්තොත් අර සක්සස් වෙච්ච මිනිස්සුන්ගේ ටිකක් විතර අඩුයි ඒක. තියන අයත් ඉන්නවා, ගොඩක් තියන අය ඉන්නවා. හැබැයි අර සක්සස් නැති වෙන අයගේ ඒවා ගොඩක් වැඩි. එතකොට දැන් අරයාගේ කොහොමද එතකොට ඒ පේපර් ක්වොලිෆිකේෂන් එක එහෙම නිකන් ඇවරේජ් ගානකට තියාගෙන එයා කොහොමද සක්සස් උනේ? හැබැයි එයාගේ ස්කිල් ලෙවල් එක අර පේපර් ක්වොලිෆිකේෂන් තියෙන එක්කෙනාට වැඩිය ගොඩාක් හයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලන් දන්නවා දැන් AI ටෙක්නොලොජි එක ගොඩක් දියුණු වෙලා තියෙනවා. ගොඩාක් දේවල් ඔටෝමේට් වෙනවා. ඉස්සරහට ලෝකේ තව දේවල් ඔටෝමේට් වෙනවා. මේ කොරෝනා වලින් පස්සේ ගොඩක් කම්පැනි වල ඒගොල්ලන්ගේ ලේබර් කොස්ට් එක අඩු කරන්න ප්ලෑන් කරනවා. ඉතින් එතකොට ගොඩක් දේවල් ඉස්සරහට ඔටෝමේට් වෙනවා. ඉස්සරහට තැනක් තියෙන්නේ ස්කිල් වලටම විතරයි. තමන්ට මොනවා හරි හතින් පහින් කරන්න පුළුවන් ස්කිල් එකකින් කරන්න පුළුවන්. ඔය මේකප් දාන වැඩක්, කොණ්ඩේ හදන එකක්, ඔය මොනවා හරිම වෙල්ඩින් කරන වැඩක්. ඒ කියන්නේ AI එකකට කරන්න බැරි වැඩක් දන්නවා නම් විතරමයි තමන්ට ගැලවීමක් තියෙන්නේ. තමන්ට අනාගතයක් තියෙන ගානට දැන් මේ ලෝකේ එනවා. ඒක ලංකාවට කලින් මේ දියුණුවයි කියන රටවල් වලට අනිවාර්යයෙන්ම එනවා. මොකද මේ රටවල් වල මේන්ටේන් කරන ස්ටෑන්ඩඩ් එක
ඔගලන් ඔය දකිනවන්නේ රටවල්වල ලොකු ස්ටෑන්ඩඩ් මේන්ටේන් කරනවා ඒවා හරි ක්ලීන් ඒවා හරි නීට් ඒවා හරි ලස්සනයි ඔය ස්ටෑන්ඩඩ් ටික මේන්ටේන් කරන උන්ට මාර කොස්ට් එකක් යනවා. ඉතින් ඔය ස්ටෑන්ඩඩ් ටික මේන්ටේන් කරලා ඔක දරා ගන්න පුළුවන් ගානකට ඔතන ඕකෙන් ප්‍රොඩක්ට් එකක් දෙනවා කියන්නේත් මාර ලොකු චැලෙන්ජ් එකක්. එතකොට උන්ට මේක අඩු කරන්න තියෙන ලේසිම එක තමයි ලේබර් කොස්ට් එක. ඉතින් ලේබර් කොස්ට් එක ඕක දැන් හැම රටකම ඕක යනවා. ඕක තමයි ඇත්ත කතාව. මෙතනින් මේ කොස්ට් වලින් අඩු කරන්න පුළුවන්. මොකද උන් කැමති නෑ උන්ගේ ක්වොලිටි එක පල්ලෙහාට දාන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ වැඩ කරන බිල්ඩින් එක දවසට 5 සැරයක් ක්ලීන් කරනවා. දැන් උන් කැමති නෑ මේකේ කොස්ට් එක වැඩි කියලා අර ක්ලීන් කරන මේ වාර ගාන අඩු කරන්න. ඊට වැඩි උන් කැමති අර ක්ලීන් කරන මිනිහා වයින් කරලා ඒ වෙනුවට රොබෝ කෙනෙක් හරි මැෂින් එකක් හරි දාන්න උන් ඊට වැඩි කැමති. මොකද මේ මිනිහා හිටියත් උට මෙඩිකල් ගෙවන්න වෙනවා. ඌට අසාධාරණයක් වුණොත් ඒවට නඩු යන්න වෙනවා. මිනිහෙක් ඉන්නවා කියන්නේ ලොකු වගකීමක් හැමතිස්සෙම. මිනිහට අනතුරක් වුණොත් බලන්න ඕනේ, උට ලෙඩක් හැදුනොත් බලන්න ඕනේ. මිනිහෙක් හැමතිස්සෙම ඉන්නවා කියන්නේ ලොකු වගකීමක්. ඉතින් ගොඩාක් දේවල් ඔටෝමේට් වෙනවා. ඉතින් ඔටෝමේට් කරන්න බැරි මොකක් හරි ස්කිල් එකක් තියෙනකන් තමයි ඒක හන්ද තමයි ওই චෙෆ්ලාට ඔච්චර ඩිමාන්ඩ් එකක් තියෙන්නේ. මොකද කෑම හදන්න පුළුවන් රොබෝ කෙනෙක් තාම හදලා නැහැ. ඉස්සරහට ඒකත් හදයි. හැබැයි දැනට චෙෆ්ලාට පුදුම ඩිමාන්ඩ් එකක් තියෙන්නේ. ඉතින් චෙෆ් කෙනෙක් කියන්නේ නිකන් කෑම හදන්න දන්න කෙනෙක් නෙමෙයි. ඒක දන්න අය දන්නවා. චෙෆ් කෙනෙක්ට තියෙන්න ඕන ක්වොලිෆිකේෂන් එක්ස්පීරියන්ස් මොනවද කියලා චෙෆ් කෙනෙක් වෙන්න බෑ. අපි දැකලා තියෙන්නේ ගොඩක් ඔය කුකරි ඔය හෝටල් කෝස් කරන්න යන්නේ O level A level නොකරපු අය. හැබැයි ඒ අපි දැක්කට එහෙම ඒ මිනිස්සු එතෙන්ට ගියාට පස්සේ ඒ ඉගෙන ගන්න දේවල් ඒ චෙෆ් කියන ඒ තැනට ආවට පස්සේ ඒ කරන දේවල් ඒක මේ ඒක ගන්න බෑ. ඒක ලේසි මිනිහෙට ඇචීව් කරන්න බැරි ලෙවල් එකක්. ඉතින් කාට හරි ඉතින් ඒ වගේ ඒ කියන්නේ ලෝකෙම තියෙන ඩිමාන්ඩ් එක. ඒ කියන්නේ මිනිහෙට රසට කෑමක් හදන්න හැමෝටම රසයි කියන්න පුළුවන් කෑමක් හදන්න හැමෝටම බෑ. ඒක මාර ස්කිල් එකක්. ඉතින් මේ ඒ වගේ මම එක උදාහරණයක් දුන්නේ. මේ කියන්නේ මම ඉන්නේ මේ ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකේ මම දන්නේ ඕක තමයි දන්නේ ඉතින්. මමත් ඇත්තටම මේ කෑම ගැන ඉගෙන ගන්න එකේ නෙවෙයි. මේ මම මේ ෆයිනෑන්ස් කම්පැනි එකක වැඩ කරපු එකේ සෑහෙනක ඊට පස්සේ ඉන්ෂුරන්ස් කම්පැනි වල වැඩ කරා. අන්තිමට ඉන්ඩස්ට්‍රියල් කේටරින් කම්පැනි එක කොස්ට් කන්ට්‍රෝලර් කෙනෙක් විදිහට හිටියා. එතකොට තමයි මට ওই චෙෆ් කියන එකේ වේට් එක දැනුනේ. ඒ කියන්නේ චෙෆ්ට කොච්චර දැනුවත් තියනවද මේ කොස්ට් එක කන්ට්‍රෝල් කරන් කෑම වේලක් දෙන්න. ඒ කියන්නේ මේක නිකම්ම මිනිහට රසට දුන්නා මදිනේ. මේක රෙස්ටුරන්ට් එක පාඩු වෙන්නේ නැතුවත් දෙන්න එපා. දාන්න තියෙන ඔක්කොම ටික දාලා මේක දරා ගන්න බැරි ගානකට රෙස්ටුරන්ට් එකට පාඩු වෙන්න කෑම එකක් දීලා වැඩක් නැහැ නේ. ඉතින් එතකොට තමයි මට තේරුනේ මේ චෙෆ් කෙනෙක් කියන කෙනාට කොච්චර දැනුමක් තියනවද කියලා. ඉතින් මේ ඒ වගේ AI එකකට ගන්න බැරි ස්කිල් එකක් දන්න තරමට තමයි ඔයාට සර්වයිව් වීමක් තියෙන්නේ. ඉතින් මම හිතනවා රට යන්න රස්සාවකට දියුණු වෙන්න රට යන්න බලාපොරොත්තු වෙන එක්කෙනෙකුට මෙන්න මේ දේවල් හොයලා හරි රටකට තමන්ගේ ස්කිල් එකට හරියන රටකට ගියොත් හොඳ දියුණුවක් ලබන්න පුළුවන්. තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන ඒ රටෙත් හොඳට දියුණු වෙලා ලංකාවෙනුත් මොන හරි ප්‍රොඩක්ට් ටිකක් ගෙනල්ලා විකුණලා හොඳට සාර්ථක වෙන්න පුළුවන්. එහෙම සාර්ථක වෙච්ච අය මේ කැනඩාවෙත් ඕන තරම් ඉන්නවා. කඩ කරන අය ඉන්නවා. ලංකාවෙන් ප්‍රොඩක්ට් ඉම්පෝට් කරලා විකුණන අය ඉන්නවා. ඉතින් මේව කරන්න පුළුවන් රටකට යන්න ඕනේ. ඉතින් සමහර වෙලාවට මේක ඔයාට හැකියාවක් තිබ්බට මදි ඒ රටේ මම ඒක තමයි හැමතිස්සෙම කියන්නේ මේ රටේ ප්‍රශ්නයක් තියෙනවද කියලා බලලා යන්න. මොකද ඔයාට ලංකාවේ තියෙන ප්‍රශ්නවත් විසඳන්න බැරුව ඔයාට මේ ජාත්‍යන්තරේ තියෙන ප්‍රශ්න විසඳන්න කොහොමදවත් බෑ. ඉතින් ඒක හන්දා හැමතිස්සෙම අනවශ්‍ය ප්‍රශ්නයක් ඔළුවේ දාගන්න එපා. ප්‍රශ්නයක් තියෙන තැනකට ගිහිල්ලා. ඉතින් ඒක හන්දා හොඳට හොයලා බලලා රට යන්න හරි ඩිසිෂන් එකක් ගන්න, ෆැක්ට්ස් එක්ක ඩිසිෂන් එකක් ගන්න, ඇනලයිස් කරලා බලන්න. මිනිස්සු කියන කතා ෆොටෝ වලින් බලන්නම එපා. ඒව බැලුවට කමන්නේ අයිඩියා එකක් ගන්න, මොටිවේට් වෙන්න. හැබැයි තමනුත් සෙල්ෆ් රිසර්ච් එකක් කරලා බලලා ඩිසිෂන් එක ගන්න. එතකොට ප්‍රශ්නයක් ආවත් ඔයා දන්නවා ඒකට සොලියුෂන් එක මොකක්ද කියලා. ඉතින් එහෙනම් තව තියෙනවා ටොපික් සෑහෙන්න කතා කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් වැඩි දවසක් යන්න කලින් හම්බෙමු. ඉතින් එතකන් අදට ගිහිල්ලා එන්න කොහොම හරි ප්ලෑන් කරලා බලලා රට යන්න සාර්ථක වෙන්න කියලා තමයි හැමෝටම කියන්නේ. ඉතින් අදට ගිහිල්ලා එන්න.